ඔබ දවසක් කමියුනිකේෂන් එකට පැමිණි සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ පවතින වර්තමාන යුද්ධ තත්ත්වයත් එක්ක අපේ රටේ තෙල් කළමනාකරණය කරන්න අවශ්‍ය නිසා රජය විසින් නැවතත් QR ක්‍රමවේදය බලගන්වලා තියෙනවා. මෙවර ඇති වෙලා තියෙන මේ තත්ත්වය අපේ රටේ තත්ත්වයක් නෙමේ පොදුවේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඉතින් මේක නිසා මේ QR ක්‍රමවේදය අලුතෙන් හඳුන්වලා දුන්න එකට අපි සතුටු වෙන්න ඕන. නැත්නම් ව්‍යාපාරිකයෝ ජාවාරම්කාරයෝ මේ තෙල් මාෆියාව දිගටම අරගෙන යනවා. ඉතින් ගොඩක් දෙනකොට ගැටලුවක් වෙලා තිබෙනවා මේ QR එක කොහොමද නැවතත් ලබා ගන්න කියන එක සම්බන්ධයෙන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ QR කෝඩ් එකක් සකසා ගන්න කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම මේ QR එක ලබා ගැනීමේදී ක්‍රම තුනක් බලපානවා. එකක් තමයි පැරණි QR එක හදාගත්ත වාහනෙත් තියෙනවා Taman ළඟ, ඒ ෆෝන් නම්බර් එකක් Taman ළඟ තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ, QR එක ශනිකව අපිට ලබා ගන්න පුළුවන්. තවත් සමහරෙක් ඉන්නවා අලුතින්ම අන්රෙජිස්ටර් වාහන ලබාගෙන තියෙනවා, ඒවට අලුතින්ම QR හදාගන්න ඕන. තවත් අය ඉන්නවා පාවිච්චි කරන ලද වාහනයක් මිලදී ගන්නවා, නමුත් කලින් QR එක හදාගෙන තිබුණේ Taman නෙවෙයි, ඒගොල්ලොන්ට නැවත අලුතින්ම QR එකක් හදාගන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම පිරිසකුත් ඉන්නවා. මේ සියලුම දෙනාට ගැලපෙන්න තමයි මම අද මේ වීඩියෝ කරගෙන එන්නේ. ඉතින් අපි බලමු කොහොමද QR එකක් හදාගන්නේ කියලා. මුලින්ම මම කියන්නම් කොහොමද තමන්ගේ නමට QR එකක් හදාගත්ත අයට, ඒ කියන්නේ වාහනෙත් තමන්ගේ ළඟ තියෙනවා, තමන්ගේ ළඟ ෆෝන් නම්බරෙත් තියෙනවා නම් කොහොමද පහසුවෙන්ම QR එකක් හදාගන්නේ කියලා. පැරණි QR පොත තිබුණට වැඩක් නැහැ. සමහර සෙට් වලින් කියනවා මේවා එක්ස්පයර් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා පරණ QR පොතක් තිබුණත් අලුතින්ම ඒක හදාගන්න එක ගොඩක් වටිනවා. මොකද තෙල් පොලිමේ ඉඳලා ආපහු ඇවිල්ලා හදාගෙන යනකොට ඉතින් සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් අර මුලින් පොලිමේ හිටි අපරාධ නිසා මුලින්ම QR එකක් හදාගෙන යන එක තමයි ගොඩක් වටින්නේ. ඉතින් මේ සඳහා මුලින්ම ඔබගේ ජංගම දුරකථනයෙන් හෝ නැත්නම් කම්පියුටරයකින් National Fuel Pass කියන වෙබ්සයිට් එකට අපි යන්න ඕන. මම යන විදිය පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයට ගිහිල්ලා මෙන්න මෙතන මේ තියෙන online registration for National Fuel Pass QR code කියන මේ ස්ථානයේ ටච් කරලා ඇතුළට පිවිසෙන්න ඕන. ඒ වෙබ්සයිට් එකේ පොඩ්ඩක් පල්ලෙහාට එනකොට තියෙනවා online registration click here කියලා. ඉතින් අන්න එතන ටච් කරන්න ඕන. එහෙම නැත්නම් කම්පියුටර් එකකින් නම් ක්ලික් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි තිරේ දිස් වෙන්නේ. මෙතන උඩින්ම තියෙනවා ඉංග්‍රීසිද දෙමළද සිංහලද කියලා අපිට තෝරන්න. ඉතින් අපිට පහසු සිංහල නිසා අපි සිංහල කියන එක තෝරනවා. මෙතන දැනට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ vehicle registration කියලා එකයි, vehicle login කියන එකයි. ඉතින් මෙතන vehicle registration කියන්නේ unregistered, ඒ කියන්නේ අලුතින්ම ලබාගත්ත වාහන රෙජිස්ටර් කිරීම තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන දකුණු පැත්තේ vehicle login කියන තැන තියෙන්නේ අපි ළඟ දැනට ෆෝන් නම්බර් එක, අපි QR එක හදන්න භාවිත කරපු ෆෝන් නම්බර් එකත් අපි ළඟ තියෙනවා නම් ඊට අමතරව අපි ළඟ වාහනෙත් තියෙනවා නම් විතරයි මේකේ vehicle එකට login කියන එකට ගිහිල්ලා අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ QR ක්‍රමවේදය භාවිතා කරායින් පස්සේ වාහනේ විකුණලා මේ වෙනකොට වෙනත් කෙනෙක් ළඟ නම් තියෙන්නේ, එහෙම නැත්නම් ඔබ වෙනත් කෙනෙක් හදපු QR එකක් තියෙන වාහනයක් නම් දැනට අරන් තින්නේ, මේ වන විට තාම ඒ ඩීටේල්ස් අයින් කරලා අලුතින්ම රෙජිස්ටර් කරන විදියක් දැනට මම මේ වීඩියෝ එක ගෙන එන අතරතුර හදලා නැහැ තාම. ළඟදීම තව පොර නොබෝ වෙලාවකින් ඒක අලුතින් මෙතෙට එකතු කරන්න ඉඩ තියෙනවා. මුලින්ම අපි බලමු QR එකක් අපි කලින් හදාගෙන තියෙනවා නම් ඒ ෆෝන් නම්බරයට අදාළව අපි QR එක කොහොමද ලබා ගන්න කියලා. මෙතන vehicle login කියන එක අපි ටච් කරන්න ඕන. ඉන්න අනතුරු ලැබෙන මෙන්න මේ මෙනු එකේ ඇතුල් වෙන්න කියලා තිබෙන්නේ. ඉතින් මෙතනදී අපි QR එක හදපු ෆෝන් නම්බර් එක මෙතන ඇතුල් කරන්න ඕන. ෆෝන් නම්බර් එක හරියට ගැහුවයින් පස්සේ මෙතන OTP අංකය එවන්න කියන එක උඩ ටච් කරන්න ඕන. ඊට පස්සේ අපි ඇතුළත් කරපු ෆෝන් නම්බරයට අදාළව OTP අංකයක් අපිට එනවා. එන්නේ OTP අංකය මෙන්න මෙතන එකතු කරන්න ඕන. ඊට පස්සේ හරියට OTP අංකය අපි ඇතුළත් කරා නම් අපේ වාහනයට තිබුණ QR එක අපිට නැවත ලබා දීමක් සිදු කරනවා. මෙතනදී කොළ පාට තීරුවේ තිබෙන QR එක ඩවුන්ලෝඩ් කරන්න කියන බටන් එක ටච් කිරීම මගින් මේ QR එක ඔබගේ දුරකථනයට හෝ ඔබගේ කම්පියුටරයට ලබා ගන්න පුළුවන්. මෙතන තිබෙන නිල් පාට තීරුවේ QR එක මොබයිල් එකට එවන්න කියන අයිකන් එක උඩ ටච් කරොත් ඔබගේ දුරකථනයට මෙසේජ් එකක් මගින් මේ QR එක ලැබෙනවා. ඉතින් මේ ආකාරයට තමයි QR එක හදපු දුරකථන අංකය අපි ළඟ තියෙනවා නම්, වාහනේ අපි ළඟ තියෙනවා නම් ඉතා පහසුවෙන්ම මේ QR එක ලබා ගන්න. අපි දැන් බලමු කොහොමද අලුතින්ම රෙජිස්ටර් කරපු වාහනයකට, කලින් QR එක හදලා නැති වාහනයකට කොහොමද QR එක හදාගන්නේ කියලා. ඉතින් අපි නැවතත් මුල් පිටුවටම යන්න ඕන. මුල් පිටුවට ගිහිල්ලා vehicle registration කියන බටන් එක උඩ ටච් කරන්න ඕන. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මෙතන මුලින්ම තිබෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කරන්න කියලා. ඉතින් මෙතනදී කලින් QR එක හදපු නැති ජාතික හැඳුනුම්පත් අංකයක් අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕන.
ඉන්න අනතුරුව එහ පැත්ත තිබෙනවා මේක NIC එකෙන්ද හදන්නේ පාස්පෝර්ට් එකෙන් හදන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකකින් හදන්නේ කියලා. ඉතින් මේ කියන දේවල් වලට අදාළව අපිට වම් අත පැත්තේ ජාතික හඳුනපත් අංකයෙන් හෝ ඊට පස්සේ පාස්පෝර්ට් එක අංකයකින් බිස්නස් රෙජිස්ට්‍රේෂන් අංකයකින් අපිට QR එකක් හදාගන්න පුළුවන්. අපි දැනට ID එකෙන් හදන නිසා NIC කියලාම තෝරනවා. ඉන්න අනතුරුව තියෙනවා මොබයිල් අංකය ඇතුළත් කරන්න කියලා. ඉතින් මෙතනදිත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මීට කලින් QR එකක් හදලා නැති අංකයක් තමයි මෙතනදී ඇතුළත් කරන්න ඕන. එහෙම ඇතුළත් කරායින් පසුව පල්ලෙහෙන් ඔබට දක්නට ලැබෙනවා OTP අංකය එවන්න කියන එක නිල් පාටින් සක්‍රිය වෙනවා. ඉතින් මේක උඩ ටච් කිරීම මගින් ඔබගේ ඇතුළත් කරන ලද දුරකථනයට OTP අංකයක් එනවා. ඒ OTP අංකය ඉස්සරහා OTP කියන කොටුව ඇතුළත ටයිප් කරන්න ඕන. OTP අංකය හරියට ඇතුළත් කරායින් පසුව පල්ලෙහා තිබෙන කොටස් ටික සක්‍රිය වෙනවා. ඉතින් එතනදී මුල් නම කියන තැනට ඔබගේ නම ඇතුළත් කරන්න, ඊළඟට වාසගම ඇතුළත් කරන්න, ඊළඟට පල්ලෙහාම කොටුවේ ලිපිනය ඇතුළත් කරන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කලින් OTP අංකය අපි ඇතුළත් කරායින් පස්සේ විනාඩි කිහිපයක් ඇතුළත මේ සියලුම පියවරවල් අපි ඉවර කරන්න ඕන. නැත්නම් මේ OTP අංකය එක්ස්පයර් වෙනවා. ඒක නිසා අපි මේ කරන දේවල් ඉක්මනින්ම කරන්න ඕන. මේ විදිහට නම, වාසගම සහ ඇඩ්‍රස් එක ඇතුළත් කරායින් පසුව මීළඟ කියන තියෙන බටන් එක උඩ ටච් කරන්න ඕන. මේ පිටුවේ තියෙන දේවලුත් මම අර කලින් කිව්වා වගේ ඉක්මනින් ඇතුළත් කරන්න ඕන. නැත්නම් ඒ OTP එක එක්ස්පයර් කියලා වැටෙනවා. ඉතින් ඊට කලින් අපි මේ විනාඩියක් දෙකක් ඇතුළත මේ සියලුම දේවල් ඇතුළත් කරන්න ඕන. මෙතනදී මුලින්ම වාහනේ අංකය මුලින්ම ඉංග්‍රීසි අකුරු ටික පළවෙනි කොටුවේ ඇතුළත් කරනවා. ඊළඟට ඉලක්කම් ටික වාහනේ අංකයේ තියෙන ඉලක්කම් ටික දෙවෙනි කොටුවේ අපි ඇතුළත් කරනවා. ඊළඟට රථ වාහන වර්ගය මොකක්ද කියලා කොටුවක් තිබෙනවා. මේ කොටුවට ටච් කිරීම මගින් මේක කාර් එකක්ද, වෑන් එකක්ද, බයික් එකක්ද, ලොරියක්ද මොකක්ද කියන එක තෝරන්න අපිට පුළුවන්. ඊළඟ කොටුවේදී අපිට තියෙන්නේ වාහනේ චැසි අංකය ඇතුළත් කරන්න. ඉන්න අනතුරුව තමයි අපිට චැසි අංකය ඇතුළත් කරන්න තිබෙන්නේ. ඉතින් මේ චැසි අංකය සාමාන්‍ය වාහනේ පොතේ තියෙනවා. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් කාඩ් එකේ, එතකොට දුම් වාර්තාව මේ කියන සියලු දේවල් වල මේ චැසි අංකය තියෙනවා. චැසි අංකය හරියාකාරයෙන් නිවැරදිව අපි ඉක්මනින් ඇතුළත් කරගන්න ඕන. ඊටත් පල්ලෙහින් තිබෙනවා මේක ඩීසල් වාහනයක්ද පෙට්‍රල් වාහනයක්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ දෙකෙන් අපිට ගැලපෙන එක තෝරලා මේක ඩීසල් වාහනයක් නම් ඩීසල් කියලා තෝරලා, පෙට්‍රල් වාහනයක් නම් පෙට්‍රල් කියලා තෝරලා පල්ලෙහා තිබෙනවා රහස්‍යතා ප්‍රතිපත්තිය සහ නියාමන සහ කොන්දේසි සඳහා එකඟ වේ කියලා පොඩි වාක්‍යයක්. ඉතින් එතන ඉස්සරහා පොඩි කොටුවක් තිබෙනවා. මෙතන ටික් එකක් දාන්න තියෙනවා. ඉතින් මෙතන මේ හරි ලකුණු මාක් කරලා ලියාපදිංචි වන්න කියන එක උඩ ටච් කරන්න ඕන. තප්පර කීපයක් මොතන පොඩ්ඩක් කරකෙමින් තිබිලා ඉවරලා අපිට QR එක හරියට හැදුනා නම් අපිට මැසේජ් එකක් එනවා QR එක හරියට හැදුනා කියලා. ඇත්තටම දැනටමත් මේ වාහනේ මම ලියාපදිංචි කරලා තියෙන්නේ. ඉතින් මේක මම වීඩියෝ එකේ පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මේ දේවල් ටයිප් කරලා පෙන්නුවේ. මේකේ QR එක මේ වෙනකොටත් මම ලබාගෙන තියෙන්නේ. ඉතින් අලුතෙන්ම ඔබට කොහොමද QR එකක් හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. පාවිච්චි කරන ලද කලින් QR එකක් හදාගත්ත වාහනයකට මම ඔබට කලින් කිව්වා දැනට තාම ඔප්ෂන් එකක් දීලා නැහැ කොහොමද අලුතින් ඒක රෙජිස්ටර් කරන්නේ, පරණ ඒවා ඩිලීට් කරන්නේ කොහොමද කියලා. ඒ සම්බන්ධයෙන්ත් මම ඉදිරියේදී ඒක වෙනස් වුණ ගමන්ම මම වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට ඒක හඳුන්වලා දීලා නැහැ. දැනට තිබෙන්නේ අපි ළඟ QR එක හදාගත්ත ෆෝන් නම්බර් එක තියෙනවා නම්, වාහනේත් අපි ළඟ තියෙනවා නම් විතරයි QR එකක් අපිට ලැබෙන්නේ. එහෙම නැත්නම් අලුතින්ම රෙජිස්ටර් කරන වාහන සඳහා පමණයි මේ QR එක හදා ගැනීමට හැකියාව තිබෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක වටී කියලා. අලුත් අප්ඩේට් එක ආපු ගමම මම වීඩියෝ එකක් දාන්නම්. සියලු දෙනාට සුබ දවසක්.